ඉතින් මචං මොකද වෙන්නේ? පොඩි ප්‍රශ්නයක්ත් තියෙනවා අහන්න මචං. චීස් අතහැරලවත් නැති මේ පැටියෙක් ඔයාලගේ වාලේ ඉඳලා ඉස්සුනොත් ඔයාලට මොකද හිතෙන්නේ? ඔය තියෙන මචං මට වුණ සිද්ධිය. මේ මම ගේ ඇතුලේ ඉන්නකොට මචං මේ හුරු නැති තටු සද්දයක් එනවා. මේ ආපුවම මම ඉතින් එළියට බැලලා බලනකොට මචං චීස් අතහැරලවත් නැති පැටියෙක් හුරු නැති පරේ දෙන්නෙක් එක්ක උඩ ගිහිල්ලා ඉස්සිලා ටික. ඉස්සිලා කියන්නේ මොකක් හරි ඉතින් බය වෙලා හරි මොකක් හරි වෙලා ගැසිලා ඉස්සෙන් නැති දැන් ඔයන්නේ චීස් අතහැරලා නැති පැටියෙක්. උගේ මේ තටු හොඳට මේ වැටලා තියෙන එකත් වැටලා තියෙන්නේ. ඒ වුණාට මේ වටේ හුරු නැහැ. හුරු නැහැනේ මචං. පැටව කියනවා විශ්වාස කරන්න බෑ. මම ස්පුවර් නැහැනේ. ඉතින් බයට යනවා. මාන්සිය හැදුනොත් කොහේ හරි බානවා. එතකොට පරියයන් වැඩකුත් නැහැනේ. දැන් වල බාන්න ගත්තා. ඊට පස්සේ බම් මේ කොහොම හරි ඉතින් මම පරිය දිහා මචං මට ඉතින් උඩට ගිහිල්ලා අල්ලන්න බෑනේ බම් මම. මම ඉතින් බලාගෙන හිටියා බං අර ඔය අනිත් යන අර ඔය ඉන්න දෙන්නත් මේ එච්චර හුරු නැහැ. උන් දෙන්නත් මේ ගෙදරට බාපු දෙන්නේ. මට මචං ඉතින් වෙන පාරේ උඩට දාන්නත් බෑ මචං. මේ පටියගේ පඬිතුමාට මචං ඌත් මේ අරුන් එක්ක ඉස්සුනාට පස්සේ ඊට පස්සේ මචං මූට උඩට ගියාම ඇති වෙරන පට්ට අවුව 12මාරයි කියන්නේ මචං පට්ට ගිනි ගහන අවුව. මේ මට උඩ බලන්නත් බෑ. මමත් ෆෝන් එකකින් බලාගෙන හිටියේ මේ වීඩියෝ එකකින් මේ සතුටියයි බලන් හිටියේ. උඩ බලන්න බෑ. එච්චර මේ කඳුළුත් එනවා. ඒ තරම් අවුව අපිට මචං. ඉතින් බිමේ ඉඳන් මෙහෙම නම් මේ සතුන්ට මචං උඩ ගිහිල්ලා මචං මේ ගිනි ගහන අවුවේ මේ පැය පහක ටයිමින් එකක් දානවා කියන්නේ ඉතින් උඹලා ඉතාලම කොයි වගේ මේ හිතා ගන්නත් බෑනේ ඒක. සමහර මේ සත්තු මචං උඩ ගිහිල්ලා බිම ආවම මචං මට හොයා ගන්නත් බෑ මගේ සතා කියලා. උන් තටු කඩාගෙන සමහර උන් ඇදගෙන වැටෙනවා. ඒ තරම් මචං පියාඹලා මේ නූලක් වගේ ඇඟ හොයා ගන්නත් බෑ. කොහොම හරි මචං මේ ඔය ඉන්නේ මචං ඔය යන්නේ පැටියා. ඔයන්නේ මේ පැටියා චීස් අතහැරලවත් නැහැ. කොහොම හරි මචං පැය භාගයක් විනාඩි 45ක් විතර හොඳට පියාඹුවා තටු හිරි වැටෙන. කොහොම හරි මචං වෙන්න කොහෙවත් බෑ නැහැ. කෙලින්ම මචං වහලට ආවා සුපිරි. මට පාට්ට දතුරි මම ඉතින් ගියා තමයි කියලා ඉතින් හිතන්නෙත් නෑ. ඉතින් ගෙදර පැටව හොඳයි හොඳ සත්තු කොහොම හරි මචං කෙලින්ම වහලට බෑවා. මාරු ඉතින් සුපිරි.